හායි කොහොමද ඔයාලට? අද මටයි මගේ යාළුවටයි පොඩි වැඩක් තිබ්බා. ඉතින් ඒ වැඩේ ඉවර වෙන්න එකහමාර දෙක විතර වුණා. ඉතින් අපි පික්මී එකක් දාගෙන මේ යන්න ලෑස්ති වුණේ අනිත් යාළුවගේ කැෆේ එකට. ඉතින් ඒක තියෙන්නේ නුගේගොඩ. මේ තියෙන්නේ කැෆේ එක. ඉතින් මේ වගේ අවස්ථාවක තමයි යාළුවොත් එක්ක හොඳ නිදහසේ කතා කරන්න පුළුවන් chance එකක් හම්බ වෙන්නේ. ෆෝන් වල මැසේජ් කෝල්ස් ඒ වගේ chat කරනවට වැඩිය මේ විදිහට ඉතියනම් මාරම නිදහසේ හැමදේම share කරගන්න ලේසි. ඉතින් ඔන්න අපේ ඕඩර් එක ආවා. මම ගත්තේ coffee latte එකක්. ඒ වගේම මගේ යාළුවා ගත්තේ caramel latte එකක්. ඉතින් අපි දෙන්නේ ඒකේ රහ බලලා මේ chat එකක් දාලා හිටියා. ඒ වුණාට මට කොෆි එක බීපු වෙලා ඉඳන් මේ ටිකක් කොළුව කැරිකෙනවා නිකන් මත් වෙලා වගේ මං හිටියේ. කියන්නේ මේ ඒක අර තිත්තරහට වෙන්නේ නැති මත් වෙලා වගේ හිටියේ. ඒ නිසා මගේ මේ යාළුවා මගේ ඔළුව මසාජ් කර කර හිටිය ටික වෙලාවක් බාම් එකක් ගාලා. ඒ වෙලාවේ ඔළුව මසාජ් කරන්නේ මේ පිස්සු නටනට ඉන්නවා. ඉතින් එයාගේ බෑග් එකේ මේ ඕන දේ තියෙනවා. කියන්නේ පැනඩෝල් ලෙවනියෝ ගොඩාක් තියෙනවා. ඒ නිසා කොහේ ගියත් එක්කන් යන්න උනත් බය නැහැ. ලෙඩකට උනත් බෙහෙත් තියෙනවා ළඟ. මේ වගේ අපි කියන ඔන්නම මේ එකලාවක් හිටියා. ආනටත් ඉන්නවා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම හැමදේටම ළඟින් ඉන්න හොඳ යාළුවෙක්. එහෙම තමයි හැම කෙනාටම නැහැ. ඒනට ඉන්න කෙනා හරිම වාසනාවන්තයි. එහෙම නැති අයත් ඉන්නවා මේ ලෝකේ. ඉතින් අපි පැස්ටා එකක් ඕඩර් කරා බඩගින්නට. මට නම් කන්න බෑ මොකද මම අර ඩ්‍රින්ක් එක නිසා මේ මං ටිකක් මගේ බඩ ෆිල් වෙලා තිබ්බේ. ඒ නිසා මං ලොකුවට කෑවේ නෑ. අපි ඉතින් එක පැස්ටා එකයි ඕඩර් කරේ. ඉතින් ඒක අරගෙන කකා ඊටේ පැස්ටා එකක් මාරම රහයි චීස් චිකන් පැස්ටා වගේ කරේ මම නම් මතක නැහැ. කැෆේ එකේ ඉන්න යාළුවටත් කවලා එයාව බලන්න තමයි අපි ඇත්තටම හෙට ගියේ. නැත්තම් මේ එයාව බලන්නත් එක්ක අපිට කන්නත් ඕනේ නිසා අපි ගියා. ඒ ඇස්සේ ක්‍රිස්මස් සෝං එකට මේ අර නටන ඕන බලන්න. හරි ඊට පස්සේ අපි ආවා සැලොන් එකට. මෙන්න මෙයාගේ කොණ්ඩේ ෂෝට් කරන්න ඕනේ කිව්වා තවත්. ඉතින් ඒක ඉවර වෙන්න 6:07 වගේ වුණා. ඒ වගේම උදෙන්ම ඔයාලට කිව්වනේ මම පොඩි වැඩකට ගියා කියලා. මෙන්න මේක. ඉතින් මේ වගේ ලස්සන ක්‍රොප් টොප් ඕනේ නම් කැමති කට්ටිය ඉන්නවා නම් contact number එකයි page එකයි mention කරන්නම්. ඔයාලට කැමති නම් ඒකෙන් order කරගන්න පුළුවන්.